අපේ ගෙදර YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්නේ අමුතු කෑමක්. අන්නාසි පොප්සිකල්. අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. අපි මේකට දාගත්තා මිරිස් කුඩු, ලුණු කුඩු, සීනි, ගම්මිරිස්. මම මේක ටිකක් අමුතු දෙයක් දාගත්තා චාට් මසාලා and ආම්චූර් පවුඩර් කියන එක. ඒක නම් ඉතින් කඩෙන් ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් දාන්න පුළුවන් නැත්නම් කමක් නැහැ. ඒක ටික දාගත්තට පස්සේ අපි මේකට වතුර ටිකක් දාලා කලවම් කරගන්න ඕන. ඔයාලා අපේ channel එකට කැමති නම් like කරන්න, subscribe කරන්න, share කරන්න. අනිවාර්යෙන් comment box එකේ දාන්න ඔයාලා මේක හැදුවද රසද කියලා. ඉතින් ඔන්නෝම වතුර ටිකක් දාලා කලවම් කරගත්ත එකේ අපි දාගන්නවා මෙන්න මේ කපාගත්ත අන්නාසි කෑලි ටික. ඒක ඔයාලට පොඩියට කපා ගන්නත් පුළුවන්. හැබැයි මේ ගාන කපාගත්තම තමයි පොඩ්ඩක් අර හොඳ. එහෙම කපාගත්ත එක අපි corn flour පාන් පිටි මිශ්‍ර කරගත්තු වලට වතුර ටිකක් දාලා පේස්ට් එක හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ අපි මේක අර අපි හදාගත්ත අන්නාසි ටික මේකේ ඩීප් කරලා ඊට පස්සේ අපි මේක පාන් කුඩු එකේ දවට ගන්නවා. ඒ දවට ගත්තට පස්සේ ඕගලන්ට පුළුවන් කැමති විදිහට ඒ කියන්නේ ඔයාලට ගාව තියෙනවා නම් අයිස්ක්‍රීම් හදන කෝටු හරි එහෙම නැත්නම් උණ බටයක් හරි ඒ වගේ දෙයක් මේකට හදා ගන්න පුළුවන්. අන්න ඒ බදාගත්තු ටික අපි මේ වගේ ගහ ගන්නවා කූඩ. ඊට පස්සේ අපි මේක ගැඹුරු තෙලේ බදින්නත් පුළුවන්. හැබැයි මම මේක ගැඹුරු තෙලේ බදින්නේ තෙල් ටිකක් දාලා ඒ තෙල් උඩ මේක ෆ්‍රයි කර ගන්නවා. අඩු ගින්දරේ කරගන්න නැත්නම් එකපාර කර වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේම කරාට පස්සේ අපිට මේක රස විඳින්න පුළුවන්. මේ වගේ දෙයක් හදාගෙන බලන්න හරිම රසයි. කම්මැලි කමටත් කන්න පුළුවන්. කෑම මේසකට තියන්න පුළුවන්. ඇත්තටම හරිම රසවත් කෑමක්. එහෙනම් අපිත් එක්ක රැඳී සිටියාට ඔයාලට ගොඩක් ස්තුතියි. මම හිතනවා තව ඉස්සරහට අපිත් එක්ක රැඳී සිටී කියලා. like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් සුබ දවසක්. ස්තුතියි.